මම මේවා කියලා දෙන්නේ මගේ දැනුමේ මට්ටමේ. ඊට වැඩිය දැනුම තියන අය මේවා මහන අය ඉන්නවා. ඒ වුණාට මම මේ සරලව මම කරන විදිහට තමයි මේ කියලා දෙන්නේ. ඒකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. අපි දැන් බලමු මේ වගේ සාරියක් මේඩප් කරගන්න කඩෙන් ගේන සාරියක දිග පළල කොච්චර තියෙනවද කියලා. සාමාන්‍යයෙන් කඩෙන් ගේන සාරියේ දිග යාර 6යි කාලක් වගේ තියෙන්නේ. පළල අඟල් 45ක් වගේ තියෙනවා. අපි දැන් ඒකෙන් මේඩප් කරන්න සාරිය කොටස් විදිහට කඩා ගන්න විදිහ අපි ලියලම බලමු. සාරියේ ඉදිරිපස කොටසට අපි ගන්නවා දිග අඟල් 80ක්. පළල අඟල් 42ක්. එතකොට අපි මේ සාරියට යටට සෙටින් රෙද්දක් දානවා. ඒ සෙටින් රෙද්ද දිග අඟල් 62ක් ගන්නවා අපි. එතකොට ඒකේ පළල 42ම තමයි. දැන් අපි මේ සාරියට සෙටින් රෙද්ද ගත්තට ඔෆිස් වගේ යන අයට මේ වගේ සාරියක් ගත්තහම අපිට සෙටින් රෙද්දක් දාන්න ඕනේ නෑ යටට. ඒකට අන්ඩර්ස්කර්ට් එක අඳිනකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ අපිට. මේ සාරියට අපිට සෙටින් රෙද්ද අවශ්‍යම වෙනවා. එතකොට දැන් අපි බලමු මේ සාරිය ඔසරි පොටේ දිග. අපි ඔසරි පොටේ සම්පූර්ණ දිග ගන්න ඕනේ අඟල් 93ක්. පළල 35ක් ගන්න ඕනේ. එතකොට නෙරිය කොටස ගන්නවා අපි අඟල් 85ක් දිග. පළල ගන්නවා අඟල් 10ක් මහවුන් වාසියත් එක්ක. මම දැන් මේක කපන විදිහ ඔයාලට කියලා දෙන්නම්. දැන් මේ තියෙන්නේ මම සාරියේ අඟල් 80ක් දිග ප්‍රමාණයට සාරියේ ඉදිරිපස කොටසට වෙන් කරගත්තු කොටස. මේකෙද මම යටට සෙටින් රෙද්ද අරගෙන දෙනවා. ඒ සෙටින් රෙද්ද අපි පාටිය මහ ගන්න ඕනේ. ඉස්සරහා පැත්තයි පිටිපස්සා පැත්තේ දෙකේම වාටිය මහ ගන්න ඕනේ. ඊට අමතරව සාරියට මේ සෙටින් රෙද්ද තනි ගානකින් මහන්න ඕනේ. පොඩි පොඩි මහුම් දාලා මේක පොඩ්ඩක් යන්නේ නැති වෙන්න මහ ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු සම්පූර්ණ සෙටින් රෙද්දයි සාරියයි එකට කියලා මහුමකින් සම්පූර්ණ මහ ගන්න. මේ දෙකම එකට දිග සම්පූර්ණ මහ ගන්න මේ විදිහට. ඊට පස්සේ මේකට අපි මුල ඉඳන්ම ඩාට් දාන්න ඕනේ. ඒ ඩාට් දැම්මේ නැත්නම් අර ඉස්සරහින් පිම්බිලා වගේ එනවා. ඒ හින්දා අපි පළවෙනි තැනම ඩාට් එකක් දාගන්න ඕනේ. ඒ කියන්නේ අපි සාරිය මහපු මුල්ම තැන මෙතන එතනින් පළවෙනි ඩාට් එක දාගන්න ඕනේ අඟල් 9න් විතර. එතකොට සාමාන්‍යයෙන් අඟල් 2ක විතර ප්‍රමාණයක ඩාට් එක දාගන්න අඟල් 6ක් විතර දිග ප්‍රමාණයක් අරගෙන පල්ලෙහාට. ඒ වගේ ඩාට් මම 1යි 2යි 3යි 4යි 5යි 6ක් දාගෙන තියෙනවා. ඒ ගානටම දාගන්න. එතකොට තමයි අර හැඩේ ඇඟේ හැඩේටම මේ සාරිය එන්නේ. දැන් අපි ඩාට් දාගෙන ඉවර වුණාට පස්සේ සෙටින් රෙද්ද අපි ගත්තේ 62ක් නේ. එතකොට අපි සාරිය ගත්තා අඟල් 80. ඒ අඟල් 80 62කින් ඉතුරු කොටස අපි මේ වගේ ප්ලීට් 3කට හදා ගන්න ඕනේ. ඒ හදාගත්ත ප්ලීට් 3 සෙටින් රෙද්දට අල්ලලා මේ විදිහට මහ ගන්න ඕනේ. කොටු හැඩයකට මහ ගන්න ඕනේ. මේ විදිහට. මේකේ තව රහසක් තියෙනවා. ඒක තමයි අපි දැන් මේ සාරිය මේ විදිහට මහගත්තට අපි අදිනකොට පෑගෙනවා. සපත්තුවට පෑගිලා යට ඉරෙනවා. ඒ හින්දා අපිට මේකට කරන්න තියෙන දේ තමයි මේකේ සාරියෙන් පොඩි ප්‍රමාණයක් මේ විදිහට කපන්න.
ඒ වගේම තමයි සෙටින් රෙද්ද මේ විදිහට අයිනම මුල්ල කොටස මේ විදිහට නමාගෙන මහන්න. මේ තියෙන්නේ මම අයිනම කොටස කියලා දෙන්නේ. අතුල් පැත්ත අයින කොටස තමයි මේ විදිහට අපි මහලා සාරියෙන් කොටසක් පොඩි ප්‍රමාණයක් රවුම් විදිහට කපලා ගන්න. එතකොට අපිට අර ප්‍රශ්නේ එන්නේ නැහැ. නැත්තම් අපි අනකොට සපත්තුවකට මේ සාරියේ කොට කොටස පෑගෙනවා, ඉරෙනවා, ඒ වගේ දේවල් වෙනවා. එහෙම දේවල් වෙන්නේ නැහැ මේ විදිහට හදාගත්තාම. මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් කරන්න. මේ සාරියේ පෑගෙන කොටස ඔයාලට තවත් මම පැහැදිලිව පෙන්නන්නම්. මේ තියෙන ඉස්සරහා ඉඳන් අපි මේ අග්ගිස්සටම යනවා. ඒකේ අපි ප්ලීට් 3ක් දාලා මහගත්තනේ. එතන මේ මෙතන තමයි පෑගෙන තැන සාරියේ අන්තිම කොන. එතන අපි මේ හැඩයට කපා ගන්න. මේ විදිහට රවුම් හැඩයට. එතකොට මේකේ තියෙන යටින් සෙටින් රෙද්ද ඒ අපි කපාගත්ත හැඩයට මහ ගන්න. ඒ කපන්න ඕනේ කපවුවොත් නූල් ඇදෙන හින්දා මේ විදිහට පොඩ්ඩක් නමලා මහන්න. උලක් වගේ අරගෙන මහන්න එක මේ උඩට තියලා. අපි දැන් ඔසරි කොටස හදමු. ඒකේ අපි දිග අරගෙන තියෙනවා අඟල් 93ක්. මේ අපි දිග මේ ගානට අරන් තියෙන්නේ මම මේ සාරි ට්‍රෙන්ඩ් එකට දෙන්න තමයි ගොඩක් වෙලාවට හදන්නේ. මනමාලියන්ටත් දෙනවා, වෙඩින් වලට යන අයටත් දෙනවා. එතකොට යාළගේ සමහර අය උසා එනවා, සමහර අය කොටා එනවා. ඒ හැමෝටම හරියන්න තමයි මේ දිග පළල අපි අරන් තියෙන්නේ. දැන් සාරියේ උස දිග පළල අරන් තියෙන්නේ ඕනෙම උස මහත කෙට්ටු ඕනෙම කෙනෙකුට අඳින්න පුළුවන් වෙන විදිහට. එතකොට අපි බලමු මේක අරගෙන තියෙන විදිහ. දැන් අපි මේක සාරියෙන් කපා ගන්නේ. අපි දැන් මේ වගේ සාරිය මේකෙන් අඟල් 10ක් සාරියේ 45 පළල පැත්තේ අඟල් 10ක් කපලා අපි නෙරියට අයින් කරන්න ඕන. එතකොට අපිට ඉතුරු ප්‍රමාණය තමයි අපි ඔසරි බොඩට ගන්න. මේ ප්‍රමාණය. මේක සම්පූර්ණ නෙරියට මේ විදිහට සම්පූර්ණම අඟල් 93ම දිගටම කපාගෙන අයින් කරන්න. එතකොට අපි මේ පැත්ත ඔසරි බොඩට ගන්නවා. ඒක අපි අරගෙන මේ අට කොටස මහ ගන්න ඕනි. මේ විදිහට මහ ගන්න. මහ ගත්තාම අපිට ලේසි ඒක මේ විදිහට ප්ලීට් විදිහට හදා ගන්නකොට ඒක සම්පූර්ණ හදලා අපි අඳිනකොට හැට්ට ගැට්ට ගහන්න පුළුවන් මේ විදිහට මහලා තියාගත්තාම. මහ ගන්න විදිය මම තව ටිකක් ඔයාලට පැහැදිලි කරන්නම්. අපි මේ ටික මේ ඉස්සරහා වර්ක් එක දාලා තියෙන ප්‍රමාණය අඟල් 35යි. ඒ කියන්නේ වර්ක් එක තියෙන්නේ ඩිසයින් රෙද්දෙන් අපි දාලා තියෙන එක 30යි තියෙන්නේ. 35ක් වැඩියෙන් අරන් තියෙනවා. ඒක අපි මහගෙන අර 60කට ගහ ගන්න උවමනා විදිහට තමයි ඒ ටික වැඩියෙන් අරන් තියෙන්නේ. එතකොට අපි මෙතන ප්ලීට් ටික නමාගෙන මහ ගන්න ඕනේ. ඒ විදිහට මහපු එක මම පෙන්නන්නම් හොඳට පැහැදිලිව පෙනෙන. මෙතනින් මහගෙන අපි ප්ලීට් ටික හදාගෙන මේ විදිහට යට කොටසත් මහ ගන්න ඕනේ. එකින් එක ප්ලීට් තියලා මේ විදිහට ප්ලීට් එකින් එක නමපු ප්ලීට් ටික පොඩ්ඩක් අඟල් දෙකක් වගේ ඈඩ් වෙන්න ප්ලීට් ටික තියලා මේ විදිහට මහ ගන්න ඕන. ඒ කියන්නේ අපි මේ විදිහට ප්ලීට් හදා ගන්නවා. ඒ ප්ලීට් හදාගත්ත ටික මෙහෙම පොඩ්ඩක් ඈඩ් කරන්න. මේ විදිහට. මෙහෙම. ඒක අපි මෙහෙම ඇල්පෙනිදි ගහගෙන මේ විදිහටම තියලා ඇල්පෙනිදි ගහගෙන මේ විදිහට මහ ගන්න. ඇල්පෙනිදි ගහගත්ත එක මැෂින් එකට තියලා මේ දිගට මහ ගන්න. එතකොට අපිට මේ සාරි බොට කොහෙටවත් එහෙට මෙහෙට යන්නේ නැහැ.
මොනවා නැටුමක් නැටුවත් අපිට සාරි කොට ඒ විදිහටම තියෙනවා ප්ලීට් එකක්වත් එහෙට මෙහෙට යවෙන්න නේ. දැන් අපි බලමු නෙරිය කොටස හදාගන්නේ කොහොමද කියලා. ඒකට අපි අරගෙන තියෙනවා දිග අඟල් 85. පළල අඟල් 10යි. ඒ කියන්නේ අපි මේ සාරියෙන් මම අර ඉස්සෙල්ලා කිව්ව ඔසරි පොඩට අපි අඟල් පළල 35ක කොටසක් අපි කපලා අයින් කරානේ. එතකොට ඉතුරු වෙන අඟල් 10ක කොටස තියෙනවානේ. අඟල් 10ක අඟල් 93ක් දිග කොටස තියෙනවානේ. ඒ කොටස අරගෙන අපි මේ විදිහට දෙකට නමලා මෙන්න මේ හැඩයට කපා ගන්න ඕනේ. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක අඳිනකොට අර නෙරියේ එන හැඩේ ලස්සනටම ඔරසරියේ එන හැඩේ ලස්සනටම එනවා. මේ කියන්නේ මේ ඇන්ගල් එකටම කපා ගන්න. අපි දැන් මේක වර්ක් කරගන්න තියෙන්නේ. මේ විදිහට කපාගත්ත කොටසට මේ විදිහට අඟල් දෙකක් විතර අපි මෙහුම් වාසියක් තිබ්බනේ. ඒ මෙහුම් වාසියේ අඟල් භාගයක් විතර හිඩසක් එන විදිහට තියලා මහ ගන්න. සම්පූර්ණම මේ කොටසම සම්පූර්ණ මහ ගන්න. එතකොට පුළුවන් අපිට මේක ඇතුළට නූල දාලා මේ විදිහට සම්පූර්ණ නූල දාලා නෙරිය කොටස සම්පූර්ණ කරගන්න. මේ විදිහට මහලා ඉවර වුණ එක. මේ විදිහට අපිට හදාගත්තාම ඕන කෙනෙකුට අඳින්න පුළුවන්. අපිට නැත්තම් පුළුවන් මේක සාරියේ අර ඉදිරිපස්ස කොටසම අල්ලන්න. ඒ වුණාට ඊට වැඩිය ලේසි. අපි දැන් මේක සාරි රෙන්ට් එකට දෙන්නත් පුළුවන්. මේ විදිහට කරපුවම ඕනම සයිස් එකේ සයිස් මහත කෙට්ටු අය ආවොත් මේ විදිහට අපිට හදලා දෙන්න පුළුවන් එයාට අවශ්‍ය ප්‍රමාණයට. දැන් මම මේ වගේ දෙයක් කියලා දෙන්න ඔයාලට මම ගෙදරට වෙලා ඉන්න වෙලාවේ මේ වගේ සාරි ටිකක් හදලා රෙන්ට් එකට දෙනවා. ඒකෙන් මම සෑහෙන ගාණක් උපය ගන්නවා. එතකොට මේක ඔයාලට පොඩි මහන්සියක් වෙන්න තියෙන්නේ. පොඩි වියදමක් කරන්න තියෙන කඩේ තියෙන ලක්ෂ ගණන් සාරි ගෙනල්ලා අපිට රෙන්ට් එකට දෙන්න විදිහක් නැහැ. එතකොට හොයන්න බෑ ගාණක්. නිකන් සාරියක් ගෙනල්ලා සෙටින් සාරි තියෙනවා අපිට නෙට් සාරි තියෙනවා. ඒ වගේ සාරියක් ගෙනල්ලා මේ විදිහට ඩිසයින් දාන්න බෑ. ඩිසයින් රෙද්දක් ගෙනල්ලා මේ විදිහට ඩිසයින් එක දාලා ලොකු ප්‍රමාණික පෙනුමක් තියෙන සාරියක් අපිට සාමාන්‍යයෙන් දවසකට පොඩි ගාණක් අරගෙන රෙන්ට් එකට දෙන්න පුළුවන්. ඒ වගේ මනමාලි යන්න දෙන්නත් පුළුවන්. වෙඩින් වලට යන අයට දෙන්නත් පුළුවන්. එහෙම දෙයක් කරගත්තොත් ඔයාලට ගෙදර ඉන්න ගමන්ම හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්. මැයි මාසෙට එහෙම හොඳම සල්ලි ප්‍රමාණයක් අපිට හොයා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ සාරියේ 70. මේක වර්ක් කරගෙන තියෙනවා මම. මේක ඩිසයින් තියෙන රෙද්දකින් තමයි හදාගෙන තියෙන්නේ. මේක මේ පිටිපස පැත්ත. මේක රවුම් විදිහට තමයි කර හදලා තියෙන්නේ. මේකට අර අපි කරපු විදිහටම ඩිසයින් රෙද්දෙන් මේ විදිහට ඩිසයින් එකක් දාගන්න පුළුවන්. මෙතන ඉස්සරහටත් දාලා දිනවා. මේක අත කොටට හදලා තියෙන්නේ මේ දෙවනි දවසට මනමාලියෙකුගේ සාරියක් හින්දා. අනිත් එක තමයි මේ සාරිය අපි රෙන්ට් එකට දෙනකොට ටිකක් ලොකුවට මහලා තියෙන්නේ. ඕනි කෙනෙකුට කෙට්ටු මහත ඕනි කෙනෙකුට අඳින්න පුළුවන් වෙන්න තමයි හදලා තියෙන්නේ. එතකොට අපිට දැන් මේ සාරිය මේඩප් කරපුවාම සාරියෙන් ගොඩාක් ලොකු කොටසක් ඉතුරු වෙනවා 70ට. එතකොට අපිට කොට අත්තක් දාගන්නත් පුළුවන්. නැත්තම් මේ වගේ දිග විදිහට අතක් දාගන්නත් පුළුවන්. තමන්ට කැමති විදිහට සාරි 70 මහ ගන්න පුළුවන්. එක එක අය කැමති විදිහට හදලා දෙන්න පුළුවන් සාරි 70. මේ තියෙන්නේ මේ විදිහට පිට සම්පූර්ණ උසට හදලා තියෙන සාරි 70ක්. මේ විදිහට තමන් කැමති ආකාරයකට මේඩප් කරලා සාරි 70ට ඩිසයින් එක දාලා ගන්න පුළුවන්.
මම මේවා කියලා දෙන්නේ මගේ දැනුමේ මට්ටමේ. ඊට වැඩිය දැනුම තියන අය මේවා මහන අය ඉන්නවා. ඒ වුණාට මම මේ සරලව මම කරන විදිහට තමයි මේ කියලා දෙන්නේ. ඒකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මේ වගේ සාරි හදලා ඔයාලත් වැඩකට යන අයට උදේ ඉඳන් ගිහිල්ලා වැඩ කරලා එනවට වැඩිය මේ වගේ දෙයක් කරලා ගෙදෙට්ට වෙලා ළමයිනුත් බලාගෙන අතට හොඳ ගාණක් හොයාගන්න පුළුවන් රස්සාවක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. අපි තවත් ඉස්සරහට මේ වගේ තව දේවල් හදන වීඩියෝ ගෙනෙන්නම්. බොහොම ස්තුතියි.